මට ටිකක් දුක හිතුන දවසක්. ඉතින් ඒ නිසා මට හේතුව කියන්න බෑ. ඉතින් අද මායි හස්බන්ඩ් දෙන්නම ටිකක් දුකෙන් ඉන්නේ. දුකෙන් කියන්නේ ඒක හරි කියන්නේ අපි මොකද සංවේදී. මට හස්බන්ඩ්ටයි පුද්ගලික වේ සිද්ධියට සංවේදී. හරි කොහොම හරි හේතුව මොකක් වුණත් මම මේ වීඩියෝ ක්ලිප් එක දාන්නේ ඇත්තටම මගේ මෙමරි එකක් විදියට. මම සාමාන්‍යයෙන් හරි ඉමෝෂනලි හරි පුංචි දෙයකටත් මම ගොඩක් ඉමෝෂනල් කෙනෙක්. මට කඳු දෙනවා හරි ඉතින් බලමු ඉතින් ජීවිතේ අපි සනසිල්ලේ නැවතිලා හිතද්දි ළමයි ඇත්තටම ජීවිතේ හරි සුන්දරයි. ඒක අපි අසුන්දර කරගන්නේ වේදනාකාරී කරගන්නේ අපි කලබලකාරීව ජීවත් වෙනවා මිසක අපි චුට්ටක් ඉතින් ඒ සිද්ධිය අතන මායි හස්බන්ඩ් ගොඩාක් උදව් කරනවා යම් කිසි දෙයකට. ඉතින් ඒ උදව් කිරීම දැන් අදත් ආවේ එහෙම දෙයකට. ඉතින් මට මේ වීඩියෝ අතරතුර ආව කෝල් එකක්. ඒ කෝල් එකෙන් මට කියන්න සතුටුයි. මට අතන මාරු දුකයි දැනුත් කඳුළු වෙන සයිස් ඒ ප්‍රශ්නේ ගොඩාක් දුරට ඒක විසඳිලා ඒ ප්‍රශ්න සඳහන් අපි ආවේ. ඉතින් ඒක විසඳිලා අතරම කියන්න සතුටුයි. මාර දුකක් තිබ්බා. දැන් ඒක හිතාගන්න පොඩ්ඩක් ඉන්න ළමයි. මම ඒක දැන් හස්බන්ඩ් එනවා. ඒ ආවට පස්සේ අපි කතා කරමු. මේ එන්නේ හස්බන්ඩ් ආවා ප්‍රශ්න කියන්න. බලමු.